Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් ඕගොල්ලා සතුටින් ඉන්නවද? අද යමුද මාත් එක්ක කැම්පස් එක වටේ රවුමක්. මේ දවස්වල රොබරෝසිය මල් පිපිලා කැම්පස් එක හරිම ලස්සනයි. ඉන්න මං ඕගොල්ලන්ට පෙන්නන්නම්කෝ. සුසුමේ වෙලී උණුසුම් වෙවි වසනයේ ලෙක්චර්ස් යනතා වෙලා තියෙන හින්දා මම යාළුවත් එක්ක කැන්ටින් එකට ආවා උදේට කන්න. මං හරි මාසයි මෙතන එළිය වාඩි වෙලා කෑම කන්න. මොකද වටපිටාව බල බල කන්න පුළුවන්නේ. උදේට කාලා මං දැන් යාළුවත් එක්ක ඩිපාර්ට්මන්ට් එකට යනවා ලෙක්චර්ස් වලට. දැන් නම් ලෙක්චර්ස් ටයිම් එක. බලන්නකො අපේ මේසේ හැටි. භාගයක්ම ළමයින්ට නිින්ද ගිහිල්ලා. මෙයාට නම් හොඳටම නිින්ද ගිහිල්ලා. බලන්නකෝ මේගොල්ල මේ ළමයාගේ අතේ ලියලා තියෙන ඒවා. එයාට නිින්දේ තරම කිව්වොත් අතේ ලියනවා කියලාවත් දැනුන්නේ නැහැ. ලෙක්චර්ස් නම් ඉවරයි. දැන් යනවා දවල්ට මොන හරි කන්න කියලා. යනකොට මෙන්න මෙයාවත් මගදී හම්බුණා. ඔයාලා බලන්න අඳුරනවද? ඇත්තම කිව්වොත් කිරිහලෙන් දවල්ට කිරි එකක් බිව්වේ නැතොත් අපිට එදා දවස වැඩක් නැහැ. ඉතින් අපි හැමදේම දවල්ට කිරිහලෙන් කිරි තමයි වුන්නේ. යන්නලු? පොඩ්ඩයි මේ කැම්පස් එකේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් එක්ක ගමනක් යනකොට අපිට සෑහෙන වෙලාව යනවා ගමන යන්න. මොකද ගොඩක් වෙලා මේ බලන් ඉන්න ඕන එනකම්. ආපු කෙනා දැන් ඒ තියෙනකම් ඉන්න ඕන. අපි මේ දුවන්නේ මගේ යාළුවට රොබරෝසියා මල් බලන්න ඕනේ කිව්වා. ඒව බලන්න. ඔයාලත් බලන්නකෝ ලස්සනයිද කියලා. 薄紅花景色切なさをした春儚く散ってゆく風の指先触れて薄紅花අද අපිට හවස ලෙක්චර්ස් නෑ. ඉතින් අපි තව ලෙක්චර්ස් ඉවර වුණාම බෝඩිමට ගියා. මොකද අද හවස අපිට මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ෂෝ එක පටන් ගන්න ඕන මෙන්න තියලා වහින්න පටන් ගත්තා. මා යාළුවේ අතෑරියේ නෑ කුඩියේ තියලාගෙනම ඉඳියා. ඔයාලා බලන්නකෝ මේ ආටිස්ට්ලා ඔයාලා අඳුරනවද කියලා. මොරුටි කැම්පස් ඉන්න කෙනෙක් මගේ vlogs බලනවා නම් කියන්න ඕගොල්ලෝ එදා මේ ෂෝ එක බැලුවද කියලා. ඒක හොඳයිද කියලා. මම නම් බලාගෙන මිදියේ මෙන්න මෙයා එනකම්. මං ආසම කෙනෙක් තමයි අනුෂ්කෘතානි කියන්නේ. මං මාර මාසයි කිව්වොත් මට එක කියාගන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට මාසයි මං ඇඟිලි ගෙන ඉඳි කොයි වෙලේද අනුෂ්කෙන්නේ කොයි වෙලේද අනුෂ්කෙන්නේ කියලා. කොහොම හරි මම ෆස්ට් ටයිම් එයාව ඇත්තටම දැක්කා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඉතින් මම ඕගලන්ට ආයෙත් අලුතෙන් vlog එකක් ඉක්මනටම අරගෙන එන්න.
එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඕගොල්ලගේ comment එකත් පහලින් දාන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.